මේ මොකද මැනේජර් මහත්තයා කඩේ වහලා? මහත්තයා කියන්නේ ඉරිදටත් කඩේ අරින්නද? ඉරිදට විතරයි අපි මේ නිවාඩුවේ ඉන්නේ. මේක මුදලාලට ඇහුනොත් එමේ ඉරිදටත් කඩේ අරින්න ගන්න. නෑ මේ මම ආවේ මම වාර්තාකාරයෙක්. අර සංග්‍රහයකට අපි ලිපි වාගයක් සපයනවා. මේ මුදලාලි ගැනත් අපිට වාර්තාවක් දාන්න ඕනේ. මේ හොඳ ව්‍යාපාරිකයෙක් නේ. අම්මෝ අද නම් මුදලාලට කිට්ටු ගන්න බෑ. මූණ නිකන් අබපුරනවා. ඒ මොකද අද හෙට අපිට පඩි දෙන දවසනේ. එමින් පඩි ගණන් ලයිස්තු හදාද ඉන්නේ. අද මූණ කටයි ගන්න එපා. අද නම් නෑ නෑ මේ මම කලින් දන්නවා තියෙන්නේ. මම ටෙලිෆෝන් කරලා කිව්වා එනවයි කියලා. අද එන්නේ කොහොමද? ඔව් මට කිව්වා. එහෙම නම් එන්න. එහෙනම් කමක්. පොඩක් යමුකෝ. ඔව් එන්නකෝ. 357 399යි ආර්යදික 64යි 284යි 286යි 34යි එකතුව ඒත් අඩු සත 13ක් අඩුයි කොහම ගණන් කරත් දැන් 48 වතාවක් ගණන් කරා ඒත් අඩුයිනේ දැන් ගිය මාසෙත් හරියට සත 11ක් අඩු ඉතින් මේක කොහොමද කරන්නේ පඩි වැඩි කරන්නද මැනේජර්ගේ පඩියෙන් සත 11යි සත 13යි කපනවා මම එපා වැඩි කරන මුදලාලි මේ පත්තෙන් ඇවිල්ලා වාර්තාකාර මහත්තයෙක් මුදලාලි හම් වෙන්න කියලා. බෙදන් මහත්තයා. මම දවසක ටීවී මුදලාලිට එනවා. ඔව්. මැනේජර් මහත්තයා එහෙමයි. අර මිරිස් සැම්පලේ කොහොමද? තියනවා ඒක. තියනවා නෙවෙයි ඒ ගානට දෙන්න බෑ. දැන් ඊශ්‍රායල් කාරයෝ ලෙබනන් කාරයෝට ගහනවා. දැන් හෙට වෙනකොට ගාන වැඩි. ඒ ගානට විතරක් දෙන්න එපා. නෑ නේද? උසන්නෝනේ නෑ මුදලාලි මම මේ මට මිරිස් ඕනේ නෑ. මම ආවේ මේ අපි අලුත් සංග්‍රහයක් පටන් ගන්න තියෙනවා. ඒකේ ලිපි පෙළක් ලියනවා දැන් මේ ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෝගේ ව්‍යාපාර සම්බන්ධයෙන් ලිපි පෙළක් සකස් කරනවා. ඒ සම්බන්ධව මම දවසක් කිව්වා. හරි මට මතකයි මහත්තයා කතා කරන්නේ. ඕන දෙයක් අහන්න. පොඩ්ඩක් ඉන්න මුදලාලි එහෙනම් මොකද්ද මේ කටලකට අල්ලන්නේ? මේ අපි මේ මයික් එක මේ බයෙන් ඕනේ මේ තටිගත කරන්න හදන්නේ ඒක ලේසි අපිට. ඒ වුණත් ඒක ඈතට ගන්න. ඔහම කියලා එක්කෙනෙක් දවසක් මුදලාලිගේ කටට අල්ලලා මුදලාලි නොදැනුවත්ම රත්තරන්දත් දෙක ගලවගෙන ගියා. ඒ උල් ඉරහඳ උලා කාපු හැනේ මේ රටේ ඉන්නේ ඉතින් ඒකින් ටිකක් ඕකට ඈත් කරලා අල්ලන්න ඕන. එහෙමනම් මම ඒක පැත්තක තියන්නම්. අපි මට ලියා ගන්න පුළුවන්. ටක් ගාලා ලියා ගන්න. තරහා වෙන්න එපා මහත්තයා. අද මිනිස්සු විශ්වාස කරන්න බෑ. ආදරයට වඩා ගත්තාම බෙල්ල මිරිකලයි බහින්නේ. නෑ ඉතින් හැමදෙනාම එමින් මනින්න ඕනේ නෑ. හොඳයි. දැන් අපි ප්‍රස්තුතියට බහිමු. කොහාටයි කිව්වා? දැන් අපි ප්‍රස්තුතියට බහිමු. වර්තමාන බහුජාතික සම්මිශ්‍රික ආර්ථික රටාව යටතේ සංක්ෂේප වූ දෘෂ්ටි කෝණයකින් බලනවාට ඔබතුමාගේ මේ ඒක පුද්ගලික ව්‍යාපාරය සියයට සියක් සාර්ථකයි කියන එක සනාථ කරන්න පුළුවන්. මොකක්ද ඇහුවේ? ඒ කියන්නේ වර්තමාන සම්මිශ්‍රිත ඌන සංවර්ධිත ආර්ථික දේහය තුලින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විශ්ලේෂණය කරලා බැලුවොත් ඔබතුමාගේ මේ පොදු චනෝ ව්‍යාපාරය සංක්ෂේප වශයෙන් සාර්ථකයි කියන එක සනාථ කරන්න පුළුවන්. පුළුවන් ඒ කියලා ලියාගන්නකො. බොහොම හොඳයි. දැන් මේ මුදලාලි මහත්මයා මේ ආකාර වූ ස්වයං රැකියාවකට ආරෝපණය උනේ හුදෙක් ආර්ථික ව්‍යුහයේ සුඛිතෝ මුදිත භාවය උද්දීපනය කිරීමේ උපකල්පනයක් තුළින් ජනිත වුණු ආවේගයක් කියලා එක ඔප්පු කිරීමට සාක්ෂි තියෙනවා. සාකි මේ මාත්‍යාට මේ බොණ්ඩ මොකද ගෙනත් දෙපා. මම හිතන කලන්ත හැදීගෙන එනවා. මහත්තයා ඒ ටික සිංහලෙන් කියවනම් ඉතින් අපිට තේරෙනවනේ. ඔව් මං හිතන්නේ ටිකක් සරල ආකාරයකට ඇහුවොත් හොඳයි වගේ මටත් හිතෙනවා. ටිකක් ප්‍රශ්නේ සරල නෑ නේද? සරල ගිහින් කොයි කාලෙද? උමින් ගෝලි උස්සනේ හිටියේ මේ. දැන් නෑ සරල. සරල මයක තරහ වෙලා ගියේ. ඌ මොකක් හරි ලෙඩක් දාලා දන්නේ නැහැ. හරි. දැන් අපි මේක මේ සාමාන්‍ය විදිහට කතා කරමුකෝ.
දැන් මුදලාලි මේ බිස්නස් එකෙන් සෑහෙන හම්බ කරලා තියෙනවා. ඒ වගේම ඒකත් මේ මිනිස්සුන්ටත් සෑහෙන සේවයක්. මොනවද මේ කියන්නේ? අපේ මුදලාලි හම්බ කරලා තියෙනවා සෑහෙන්න. නෑ ඒ කතාව බොරු. ඇති වෙන්න කොහෙද තාම මම හම්බ කරේ. ඇති වෙන්න ඉතින් තණ්හාව නැති වෙන්න ඕන. ගෙවල් 4යි, කඩ 4යි, වෑන් 4යි, පවුල් 4යි. නෑ ඒව මොකුත් ඕනේ නෑ. පවුල් එකයි කියලා කියන්නේ. බත් කඩයක් තියනවා කියලා කියන්නේ. මේ මහත්තයා අපි මේ බත් පාසලක් අමුද? එපා බත් ඕන නෑ දැන්. නෑ ඔය මිනිසුන්ට දෙන ජරාවනේ මට කණ්ඩ හදන ස්පෙෂල් එකකින් ගෙනත් දෙන්න. බෑ පිස්සුද බත් කකා ඉන්න බෑ මට දැන් යන්න ඕනේ. එහෙනම් සුප් එකක් ගෙනත් දෙන්න. හරි ෂෝක් සුප් එකක් තියෙනවා. අනේ එපා මොන සුප්ද? මම හෝටල් වල සුප් බොන්නේ නෑනේ. නෑ ඒ අහක දාන එළවලු වලින් නෙමෙයි. හොඳ එළවලු වලින් හොඳ සුප් එකක් හදලා දෙන්න. දැන් මේ සුප් වගේ දේවල් වලින් ලාභයක් තියෙනවද? සුප් මොනවා කියනවද? ඕන කුණු ගොඩක් තම්බලා ලුණු ඇඹුල් දාලා දුන්නාම හොඳට බනවා. හැබැයි හොඳට රස්නෙට තියෙන්න ඕන. අයියෝ එතකොට මිනිස්සුන්ට ලෙඩ හැදෙනවනේ. ඒක තමයි මම ඩිස්පෙන්සරියයි ෆාමසියයි දෙන්නේ. අපෝ ඒවා පව් සිද්ධ වෙන වැඩනේ. ඒකටනේ ඉතින් ඔය පින් කරන්නේ. මාසෙකට දේවාල 50කට 60කට දෙනවා. හැබැයි ඉතින් අපේ පාඩිය නම් 85ක්වත් වැඩි වෙලා නැහැ. බලපුවාම මුදලාලිටත් සෑහෙන්න වැඩ තියෙනවා. ඉන්කම් ටැක්ස් කාර්යයත් එනවා ඇති නේද? මොනවාද මහත්තයෝ රැට නිින්දක් නැහැ. කල්පනා කරලා පාරිභෝගිකයෝ දන්නේ නැහැ අපි හිඳින දුක. මිනිස්සු හිතනවා ඇති බල්ලෝ මරලා හම්බ කරනවා ඇති කියලා නේද? බල්ලෝ? එහෙනම් මහත්තයා අපේ කෑම වෙන එක අඳුරනවා ඇති. ඒක ඉතින් හැමදාම කරන වැඩක් නෙවෙයිනේ මහත්තයෝ. මස් නැති වුණ දාට ඉතින් ඔහොම ටිකක් වෙනවා. හැබැයි මහත්තයෝ මහත්තයාට මම හොඳට සිල්ලර බත් ටිකක් දෙන්න. අපි කියන්නේ හොඳට ලියන්න. මහත්තයාට බොහොම හොඳට සලකන්න. මේ හිතන්දට බඩු ගණන් යන්න පුළුවන්. හරිය. සලකලා ලියන්න. අනේ කොහොමද අපෙන් නම් වැඩි ගසා ගන්න එපා. බුදුරන් මොකද්ද මන් දන්නේ මං විශාල කලබලයක් වගේ. තවුවේ මිනිස්සු එහාට දුවනවා මෙහාට දුවනවා ඈ මොකක් හරි ලොකු කලබලයක්. හැබැයි මොකක් හරි කලබලයක් තමයි. හැබැයි මහත්තයෝ දැන් ඉස්සෙල්ලා කියපු ගන්න